මං එයාව දැක්කේ මම යුනිවර්සිටි එකේ කම්පියුටර් කෝස් එකට ආවට පස්සේ. මට කලින් බැච් එකේ තමයි එයා හිටියේ. එයාගේ හිනාව කතාබහ හම්මේ එයාත් එක්ක ගමන් මගේ හිත කීරි ගැහිලා ගියා. ලව් ඇට් ෆස්ට් සයිට් කියන එක අහලා තිබ්බට මට ඒක ඇත්තටම විඳින්න පුළුවන් වුණේ එදා. මට කියන්න අමතකුණානේ. එයාගේ නම තරුෂි. එයාටත් මං ගැන එහෙමම දැනුණා. අපි ඉක්මනට යාළුවෝ වුණා. එයාත් එක්ක පොත් කියවන එක, කෝපි බොන ගමන් එයාගේ පිස්සු විකාර අහගෙන ඉන්න එක මගේ එකම ආසාව වුණා. අපි ගොඩාක් ලං වුණා. ඉතින් දවසක් මටත් කලින්ම එයා මට එයාගේ ආදරේ ප්‍රකාශ කළා. මම මේක කියන්න ඕනේ කියලා හිතුවා. මම හිතන්නේ මං ඔයාට ආදරේ. මට දැනුණු සතුට කියා ගන්න බැරි වුණා. මගේ අම්මා නැති වුණ දා ඉඳන් කවදාවත් ආදරයක් විඳින්නේ නැති මට එයාගේ ආදරේ නිකන් හරියට ඝන අන්ධකාර රාත්‍රියක පායපු හඳක් වගේ. ඉතින් මමත් එයාට මගේ ආදරේ ප්‍රකාශ කළා. කියවටනේ හවනේ. ආරයි බං ඔබ ගැන සතුටුයි. ආදරේ කියන්නේ ඕකට මචං. ට්‍රූ ලව් මචං, ට්‍රූ ලව්. ඕක තමයි මචං ලව් ස්ටෝරි කියන්නේ. සුපිරියා. පිරිමි හඩක් අස්සේ හැංගිලා මෙච්චරලා මම කිව්වේ මගේ ආදර කතාව. ඔව්. මගේ නම දෙව්මි. වැඩිවියට පත්වුණු කාලේ ඉඳන් මම ආදරේ කියන්නේ මොකක්ද කියලා හෙව්වා. මට පිරිමි ළමයින්ගේ හැඩතල අස්සේ ආදරේ දැනුනේ නෑ. ඒක මම තෝරගත්ත දෙයක් නෙවෙයි. ඒක තමයි මට දැනුණ විදිය. ඒත් තරුෂි දැක්කම මට ආදරේ කියන දේ දැනෙන්න ගත්තා. ඒත් අපි දෙන්නට සමාජයෙන් ලැබුණේ හිතා ගන්න බැරි අමානුෂික ප්‍රතිචාරයක්. මොනවද ඔය කරන විකාර? ඕවා ආදරේ නෙමෙයි මානසික ලෙඩ. ෂේක් අපිටත් එක්ක ලැජ්ජයි. මෙන්න අප්පුසින්. ගිහින් හැංගිලා ඕන මගුලක් කරගන්නවලා. අපිට අපේ දරුවෝත් හදාගන්න බැරි වෙයි මෙහෙම ගිහින්. ගෑණියෙක් ආදරේ කරන්න ඕනේ පිරිමියෙක්ට මිසක් ගෑණියෙක්ට නෙවෙයි. මම ගෙදර ගිහින් එදා දවසේ මනන්න ගත්තා. එදාරත් මට හරි අපූර්ව දෙයක් වුණා. මම මගේ අම්මව හීනෙන් දැක්කා. දුව, අම්මා මගේ දරුවෝ දුකින් ඉන්න එපා. ජීවිතේ බාර ගන්න. ආදරේ තියෙන්නේ පිරිමි හැඩතලවලවත් ගෑනු හැඩතලවලවත් නෙවෙයි. ආදරේ තියෙන්නේ ඔයාගේ හදවතේ දුවේ. ඔයාට දැනෙන ආදරේ විශ්වාස කරන්න. ඔයාට දැනෙන ආදරය බනින මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. එයාලා හැඩතල අස්සේ හිර වෙලා. එයාට අනුකම්පා කරන්න. එයාලට ආදරය ගැන කියලා දෙන්න. ඒ හීනේ මගේ ජීවිතය වෙනස් කළා. ඔව්. ආදරේ කියන්නේ හංගන්න ඕන දෙයක්වත් ලැජ්ජ වෙන්න ඕන දෙයක්වත් නෙවෙයි. ආදරේ කියන්නේ උතුම් දෙයක්. ඔයාට ආදරය දැනෙන විදිය අනික් කෙනාට දැනෙන ආදරයට වඩා වෙනස් වුණා කියලා බය වෙන්න එපා. ආදරය විශ්වාස කරන්න. ආදරයට පාටක් නෑ. හැඩයක් නෑ. ආදරය මොන හැඩයකින් පැමිණියොත් හැඩය කෙන විනිශ්චය නොකර ඒ ගැඹුරු එකම ආදරයට ගෞරව කරමු. මොකද මේ විශ්වය පුරාම තියෙන්නේ එකම ආදරයයි.